2015 අන්තිම ලාස්ට් ෆයිනල් එන්න එකට කලින් එක 2015 ගාන මම ඉස්සල්ලාම ඇඳ ගන්නම් ඒක පත රූප සරහනක් තියෙන ඒක අඳින්නම්ම ඒක තියෙන සමචතුරස්‍රය නේද සමචතුරස්‍රය සමචතුරස්‍රයක් වෙන් කරලා තියෙන්නේ shapes හරිනේ ඒක දීලා තියෙනවා මෙතන B A මෙතන C මෙතන D ඊට පස්සේ මේක P මේක Q ඊට පස්සේ කියනවා මේ දිග සෙන්ටිමීටර් 14යිලු සෙන්ටිමීටර් 14යි හරිනේ රූපේ දත්ත ටික හරිනේ හරි හරිනේ හරි දැන් රූපේ ගාන කියවන්න කියනවා රූපය දැක්වෙන්නේ සමාන කොටස් හතරකින් සමන්විත බිත්ති සැරසිල්ලකි. එහි එක් කොටසක් වන්නේ APCQ APCQ මෙන්න මේ කොටස ගැන කියන්නේ. නිකන් මල් පෙත්තක් වගේ තියෙන්නේ. ඔන්න ඔය කොටස ගැන කියන්නේ මල් පෙති හැඩති කොටසක් අඩංගු පැත්තක දිග සෙන්ටිමීටර් 14ක් වන ABCD සමචතුරස්‍රයකි. ABCD කියන සමචතුරස්‍රයලු. එහෙනම් මේ බලන්නකො ABCD සමචතුරස්‍රයන් නම් මේ දිග සෙන්ටිමීටර් 14යි නම් මේ දිග සෙන්ටිමීටර් කීයක් වෙන්න ඕනද? 14ක් වෙන්න ඕනේ. මොකද සමචතුරස්‍රයක් කියලා කියනවනේ යාලා. මෙහි APCD හා APCD මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ගැන කියන්නේ. හා AQCB AQCB අනිත් කේන්ද්‍රික ඛණ්ඩය යනු කේන්ද්‍ර පිළිවෙලින් D හා B වන කේන්ද්‍රික ඛණ්ඩ වේ. සුද්ධ සිංහලෙම දීලා තියෙනවා. පහත ගණනය කිරීම සඳහා අවශ්‍ය තැන්හිදී ෆයි සමානයි 22 බෙදීම 40 ගන්න කියනවා. රෝම ඉලක්කම් 1 ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නලු. හරි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. රෝම ඉලක්කම් 1 ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? සමානයි භාගයක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස හරිනේ දැන් බලන්න මේ අපෙන් අහන්නේ මොකේද අහන්නේ ABC ABC මෙන්න මේකේ වර්ගඵලය එහෙනම් ඉතින් බලන්නකො මේ
මේ දිග සෙන්ටිමීටර් 14යි නම් මේ දිගත් කීයද? සෙන්ටිමීටර් 14යි. එහෙනම් මෙන්න මේකේ වර්ගඵලයනේ හොයන්න කියන්නේ මේ. ඔන්න ඕකේ වර්ගඵලය තමයි හොයන්න කියන්නේ. එහෙනම් භාගයක් ආධාරක පාදයේ කීයද? 14යි. ගුණ කිරීම ලම්බ උස කීයද? 14යි. මොකද මේක සමචතුරාස්‍රයක් ඉන්න මේ කෝණය මේ අංශ කීයද? 90ක් කියන. හරි නේද? ආධාරක පාදයේ 14යි ලම්බ උස 14යි. දැන් මේක සුළු කරලා ගන්න උත්තරේ 2ට 1යි 14ට කීයද? 7යි. 7 වරක් 14 කියලා කියන්නේ 154යි නේ. කීයද උත්තරේ? 4 8යි 2 7 9 98යි නේ. හරිනේ උත්තරේ 4ක් 22 2 දානවා 4 ගාත 9 98යි වර්ග සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 98යි. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න ළමයි. හරිනේ. ඊළඟට යන රෝම ඉලක්කම් දෙකට. බෑ රෝම ඉලක්කම් දෙකේ මොකක්ද කියන්නේ කියලා. AQCB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. AQCB AQCB මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය නම් හොයන්නේ ෆයි r වර්ග ගුණ කිරීම 360න් තීටා. හරිනේ ෆයි r වර්ග ගුණ කිරීම 360න් තීටා. හරි. ෆයි කියන්නේ 22 බෙදීම 7යි ගුණ කිරීම r අරේ කොච්චරයිද? මම ඒක නිකන් යන්දොත් මේ බලන්න මම මේකට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය අඳින්නම් මේ. මෙන්න මේකනේ. ඒතර අරේ සෙන්ටිමීටර් 14යි කේන්ද්‍ර කෝණය අංශක 90යි. හරිනේ? මේ තියෙන්නේ. මෙන්න මේ කේන්ද්‍රික කෝණය. මේ ඛණ්ඩය. හරි. R කීයද එතන? අරේ 14යි. ඒතර 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 360න් තීටා. තීටා කීයද? අංශක 90යි. තීටා අංශක 90යි. හරි. දැන් මේක සුළු කරලා ගන්න පුළුවන්. සුළු කරලා ගත්තාම 7ට 1යි 14ට 7 ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. 90ට 1යි 360ට 90 කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හරිනේ? දැන් ආයෙ සුළු කරන්න පුළුවන් 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ආයෙ කපන්න පුළුවන් 2ට 2 ඒවා 1යි ඕනනම් 14ට කපන්න පුළුවන් 14ට කපන්නත් පුළුවන් 22ට කපන්නත් පුළුවන්. මම 22ට කපන්නම් 11යි. හරි. අවසානට එනවා 14 වරක් 11 එහෙම නැත්නම් 11 වරක් 14. අවසානට එන්නේ 11 වරක් 14. 14 11ක් කියන්නේ 140යි 154යි. 154යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර 154. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරිනේ? වර්ග සෙන්ටිමීටර 154යි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න ඕන ළමයි. අන්තිම ලාස්ට් ෆයිනල් එන්ඩ් එකට කලින් එක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන 2015 ඊට පස්සේ හරි ඊට පස්සේ 2019 2019 පස්සේ හරිනේ. ඊළඟට යන්ත රෝම ඉලක්කම් 3ට රෝම ඉලක්කම් 3. හරිද ළමයි? හරි. රෝම ඉලක්කම් 3 බලන්න. ඊට පස්සේ කියනවා මල්පෙති හැඩති APQCB APCQ APCQ මෙන්න මේ මල්පෙති හැඩති මෙන්න මේ කොටස මේ ඔන්න ඔය කොටසේ වර්ගඵලය සොයන්නලු. අන්න ඒක කොහොමද හොයන්නේ? මේ බලන්නකෝ. දැන් අපිට
මේ වර්ගඵලය මොකේද හෙව්වේ? මේ හෙව්වේ ඔන්න හොඳට බලා ගන්න. මේ අපි හෙව්වේ මෙන්න මේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ රතු පාටින් මම මේ කරලා තියෙන්නේ. ඒකේ වර්ගඵලය තමයි අපි 98යි කියලා ගත්තේ. උතර අහගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ 154යි කියලා ගත්තේ මෙන්න මේකේ වර්ගඵලය. මම මේක අඳින්නද? මම නිල් පාටෙන් අඳින්න. ඔන්න මම නිල් පාටින් අඳින්නේ අපි අර දෙවණියට හෙපු කොටසේ වර්ගඵලය. ඔන්න බලන්න. රතු පාටින් හෙව්ව මෙන්න මේකේ වර්ගඵලය. මේ තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊට පස්සේ මේ නිල් පාටින් හෙව්වේ මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. තේරුණාද? දැන් මට කියන්න මේ නිල් පාටින් පාඩ කරපු එකේ මම නිකන් ඒක වෙනම අඳින්නද? මේ තියෙන රතු පාටින් අපි හොයපු එකේ වර්ගඵලය. ඊට පස්සේ නිල් පාටින් හෙව්වේ මෙන්න මේක. තේරුණාද? ඊට පස්සේ මෙහෙනුත් තව කෑල්ලක් තියෙනව නේද? දැන් මට කියන්න මේ සම්පූර්ණ නිල් පාට එකෙන් මෙන්න මේ රතු පාට කෑල්ල අඩු කරොත් මොකද්ද එන්නේ? දැන් අපි හොයන්න ඕනේ මේ මල් පෙත්තේ වර්ගඵලයනේ. එහෙනම් මේ මල් පෙත්තක මෙන්න මේ එක කෑල්ලක් හොයාගත්තා නම් ඇති නේද? දැන් හිතන්න මෙන්න මේ එක කෑල්ලක වර්ගඵලය 20ක් ආවා කියලා. එහෙනම් මේකෙත් 20යි. එහෙනම් සම්පූර්ණයේ කීයද? 40ක් කියලා එනවා. දැන් මට කියන්න මේ රතු පාට එක මේ සම්පූර්ණ නිල් පාට එකෙන් මෙන්න මේ රතු පාට කෑල්ල අඩු කරොත් මෙන්න මේ කොටසේ වර්ගඵලය එනව නේද? මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකේ වර්ගඵලය 154යි කියලා හොයාගත්තා. ඊට පස්සේ මේ රතු පාට එකේ වර්ගඵලය 98යි කියලා හොයාගත්තනේ. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය එනවා 154න් 98ක් අඩු කරපුවාම. කොබන්න එක තේරෙනවද? ඒක තේරුණාද? ඒ කියන්නේ අර සම්පූර්ණ අර ලොකු මේකේ වර්ගඵලයෙන් අර රතු පාට කෑල්ල අයින් කරපුවාම මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය එනවා. හරි නේද? එහෙනම් ඒ කෑල්ලේ වර්ගඵලය අපිට 154න් 98ක් අඩු කරලා ගන්න පුළුවන්. එනවනේ යම් ගාන ඒක දෙකෙන් ගුණ කරලා මෙන්න මේ සම්පූර්ණ මල් පෙත්තේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් අපි හොයමු මේ AQC AQC වර්ගඵලය සමානයි 154න් අඩු කරන්න ඕනේ 98ක්. හරි? 154න් 100ක් ගන්නාම 54යි කියන 56යි. 56යි වර්ග සෙන්ටිමීටර. එතකොට 56යි කියලා එන්නේ මෙන්න මේකෙන් මෙන්න මේ කෑල්ලක වර්ගඵලය 56යි කියලා එන්නේ. තේරුණාද? එහෙනම් මේ කෑල්ලේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න 56ව කීයක්ද? දෙගුණයක් නේ. එහෙනම් AQCP AQCP වර්ගඵලය සමානයි 56ව දෙකක්. ඒ කියන්නේ 112යි වර්ග සෙන්ටිමීටර කියලා අවසාන උත්තරේ එනවා. හරිනේ? මෙන්න මේක තමයි හොඳටම තේරුම් ගන්න ඕනේ. අර සම්පූර්ණ කේන්ද්‍රික කොටසේ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අයින් කරපුවාම මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය එනවා. කියන්නේ මේ එක පෙත්තක කෑල්ලක වර්ගඵලය එනවා. ඒක ආව 56යි. එහෙනම් 56ව දෙගුණයක් තමයි සම්පූර්ණ පෙත්ත. හරිනේ? හරි ඒක තේරුම් නැත්නම් මට කියන්න. තේරුම් නැත්නම් මට මැසේජ් එකක් දාන්න ළමයි. දැන් මේක නිකන් පාට නිකන් තොරණක් වගේ නේද? හරි. ලස්සනයි. දැන් මේකේ කිව්වේ
දැන් මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි හෙව්වන 154යි කියලා. මේ නිල් පාටින් මේව කරලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හෙව්වනේ 98යි කියලා. එතකොට මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයෙන් මෙන්න මේ කෑල්ල අඩු කරපුවාම එනවා නේද මෙන්න මේ කොටසේ වර්ගඵලය. නිකන් හිතන්න මෙන්න මේ සම්පූර්ණ එකෙන් මෙන්න මේ කෑල්ල අඩු කරනවා. එතකොට එනවනේ මෙන්න මේ කෑල්ල වර්ගඵලය. සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයෙන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය අයින් කරනවා. එතකොට එනවා මෙන්න මේක. මේක කියන්නේ මෙන්න මේක. එතකොට සම්පූර්ණ 154න් 98ක් අඩු කරපුවහම මෙතන එනවා 56යි කියලා. එහෙනම් මේක 56යි නම් මේ සම්පූර්ණ පෙත්ත කියන්නේ 56ව දෙකක්. මේක 56 නම් මේකත් 56යිනේ. නම් 56ව දෙකක් කියන්නේ පුතේ 112යි. හරි. හරි. රෝමිලක 4 රෝමිලක 4ට හරි. රෝමිලක 4 රෝමිලක 4 කියනවා මල්පෙති හැඩති කොටස් 4න් පමණක් සමන්විත සංයුක්ත රූපේ පරිමිතිය සොයන්නලු. හරි. මල්පෙති හැඩති කොටස් 4න් හරි. දැන් මේකේ වෙලා තියෙන්නේ මෙන්න මේ මල්පෙති කොටස් 4ක් තියෙනවානේ. ඔන්න ඔය කොටස් 4න් පමණක් සමන්විත සංයුක්ත රූපේ පරිමිතිය සොයන්න. ඒ කියන්නේ මේවා කිසිවක් අදාළ නැහැ. මම මේ රතු පාටින් පාට කරන කොටස විතරයි අදාළ වෙන්නේ. රතු පාටින් බෑන් රතු පාටින් පාට කරලා තියෙන්නේ. මම ගන්නම් මොකද්ද ගන්නෙ? දම් පාට වයි ගන්න. දම් පාටින් පාට කරන කොටසේ වර්ගඵලය මේ පරිමිතිය හොයන්න කියන්නේ මෙන්න මේක මේ තියෙන්නේ. ඔන්න ඕකේ පරිමිතිය. ඔන්න ඔය සංයුක්ත රූපේ පරිමිතිය. හරිනේ. දැන් ඔය සංයුක්ත රූපේ පරිමිතිය හොයන්න අපි එක කෑල්ලක් හොයාගත්තා නම් ඇතිනේ. ඒ කියන්නේ මෙන්න මේ එක කෑල්ලක පරිමිතිය හොයාගත්තා නම් හරි. ඡාප දිගක් නේ තියෙන්නේ. ඒ ඡාප දිග හොයාගත්තා නම් 1 2 3 4 5 6 7 8ක් 8ක් තියෙනවා. එකක ඡාප දිග හොයාගත්තා නම් ඒක 8න් ගුණ කරලා සංයුක්ත රූපේ පරිමිතිය හොයාගන්න පුළුවන්. මොකද හේතුව මේ ඔක්කොම මොකද වෙන්නේ එකිනෙකට සමානයි. හරිනේ? හරි. මම හැබැයි හදන්නම්. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්න වෙන්නේ මේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ මම ඇන්දොත් මේ වගේ කන්නේ. රෝමිලක 4. මෙන්න මේ වගේ කන්නේ. එහෙනම් මෙන්න මේ ඡාප දිග හෙවුවනම් හරිනේ. දම් පාට. මෙන්න මේ ඡාප දිග හෙවුවනම් හරිනේ. එහෙනම් ওই ඡාප දිග හොයන්න අරේ කොච්චරයිද? අරේ සෙන්ටිමීටර් 14යි. ඒ වගේම කේන්ද්‍ර කෝණයේ අංශක 90යි. අංශක 90යි 14යි සෙන්ටිමීටර් නේ සෝරි. සෙන්ටිමීටර්. හරි. එහෙනම් ඡාප දිග හොයමු අපි. ඡාප දිග සමානයි 2πr ගුණ කිරීම 360න් θ. හරි. දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කොච්චරද? සෙන්ටිමීටර් 14යි. ගුණ කිරීම 360න් θ අංශක 90යි. හරිනේ. දැන් මේක සුළු කරන්න 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. 90ට 90 ඒවා 1යි 360ට 90 කීයක් තියනවද? 4ක් තියෙනවා. ඊට පස්සේ 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ආයේ 2ට 2 සුළු වෙනවා. අවසාන උත්තරේ එනවා. උත්තරේ කීයද? සෙන්ටිමීටර් 22යි. එතකොට සෙන්ටිමීටර් 22 කියලා එන්නේ මෙන්න මේ ඡාප දිග විතරයි. මෙන්න මේ ඡාප දිග සෙන්ටිමීටර් 22යි. හැබැයි අපෙන් අහන්නේ මේ දම් පාටින් පාට කරලා තියෙනගේ සම්පූර්ණ පරිමිතිය සංයුක්ත රූපේම. එහෙනම් 22 කෑලි කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් සංයුක්ත රූපේ පරිමිතිය සංයුක්ත රූපයේ පරිමිතිය සමානයි 22 ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 8ෙන්. හරිනේ?
8 වරදේ 16 6 දාන 1 16 17යි. සෙන්ටිමීටර් 176ක් කියලා එනවා සම්පූර්ණ පරිමිතිය. හරි. බලන්න ඒක තේරුම් නැතේ කවුරු ඉන්නවද? සෙන්ටිමීටර් 176යි. ප්‍රශ්නයක් තියෙනවද මට දාන්න? ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරිනේ? හරිද ළමයි? හරිනේ? හරි. ඊළඟට යන් අපි රෝම ඉලක්කම් 4ට. සෝරි 5ට. රෝම ඉලක්කම් 5න් ගාන ඉවරයි ඒක. රෝම ඉලක්කම් 5. හරි. බලන්න ඒකේ මොකද්ද කියන්නේ කියලා. කියනවා ඉහත රෝම ඉලක්කම් 4 කොටසේ සැලකූ සංයුක්ත රූපයේ ඒ කියන්නේ මෙන්න මේකේ. මෙන්න මේ දම් පාටින් ඇදලා තියෙන්නේ. ඔන්න ඔය සංයුක්ත රූපයේ මායිම ඔස්සේ පබළු ඇමිනිය යුතුව ඇති අතර එය කළ යුත්තේ කැපිටල් A ලක්ෂයෙන් පටන්ගෙන මායිම ඔස්සේ මිනූ විට සෙන්ටිමීටර් 5.5ක පරතරයක් සහිතව නම් ඒ සඳහා අවශ්‍ය පබළු ගන්න සොයන්න. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම මම රතු පාටින් පබළුවන්න. මෙතන එක පබළුවක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ පබළුව තියෙන්න ඕනේ සෙන්ටිමීටර් කොච්චරක් දුරකින්ද? 5.5ක් දුරින්. ඊට පස්සේ ඊළඟ පබළුව ඔහොම මෙන්න මේ සම්පූර්ණ ওই දම් පාටින් ඇඳලා තියෙන එක වටේ සම්පූර්ණ 5.5ක පරතරයක් තියලා සම්පූර්ණ පබළුව කොච්චරක් අපිට මේක කරන්න පුළුවන්ද කියලා අහන්න. දැන් මේ සම්පූර්ණ දිග අපි හොයාගත්ත නේද 22යි කියලා. කො 22යි කියලා හොයාගත්තා. මේ ඇයි අපි චාප දිග හොයාගත්තනේ සෙන්ටිමීටර් 22යි කියලා. මේ සම්පූර්ණ මේ චාප දිග සෙන්ටිමීටර් 22යි කියලා අපි හොයාගත්තානේ. එහෙනම් මේ සම්පූර්ණ දිග චාපය කොච්චරද? සෙන්ටිමීටර් 22යි. හරි. දැන් මට කියන්න මේ සම්පූර්ණ දිග 22යි නම්. හරි. මම මේක නිකන් වෙනම ගන්නම්. නිකන් ඔයා හිතන්න මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර් 22ක් තියෙනවා. ඒ වගේම අපි පබළු මේව කරන්න ඕනේ. කියන්නේ පබළු අපි සම්බන්ධ කරන්න ඕනේ කොච්චරක් දුරකින්ද? සෙන්ටිමීටර් 5.5 ගානේ. එහෙනම් 22 5.5න් බෙදුනහම කීයක් එනවද? 22 5.5න් බෙදුනහම 4ක් එනවා. හැබැයි ඇත්තටම බලන්න පබළු 4ද අපිට පුළුවන්. ඔන්න මෙතන ඉඳන් මෙතනට 5.5යි. මෙතන ඉඳන් මෙතනට ආයේ 5.5යි. ඒ කියන්නේ 5 දෙන් 10ක් 11ක් ඉවරයි. ආයේ මෙතන ඉඳන් ඔන්න 5.5යි 5.5යි. ඒ කියන්නේ සම්පූර්ණ පබළු 1යි 2යි 3යි 4යි 5ක් ඇවිල්ලානේ. ඒ කියන්නේ මේ 4ක් ආවට ඒ කියන්නේ පරතර 4යි. හැබැයි පබළු කීයක් ඇවිල්ලාද? 5ක් ඇවිල්ලා. ඊට පස්සේ ඔහොම අනිත් පැත්තට බලන්න. 1යි 2යි 3යි. ඒ කියන්නේ එක රවුම කොච්චරක් තියෙනවද මේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. තේරුණාද? මම එන විදිය පොඩ්ඩක් කියන්නේ. හරිද? දැන් මේක මැදනේ. මේක මැද. ତර මැද එක පොදුයි. මේක පොදුයි. නේ මැද එක පොදුයි. අපි හිතමු මැද්ද එකක් තියෙනවා. අවුලක් නැහැ. මැද්ද එකක් කොහොමද තියෙනවද මේ? සම්පූර්ණ එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පෙත්තට මේ මැද්ද එක නැතුව තව කීයක් එනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. මේකට 7යි මේකට 7යි මේකට 7යි මේකට 7යි. එහෙනම් මෙතන 7 7 14යි
14 7යි 21යි 21 7යි 28යි. ඊට පස්සේ මෙන්න මෙතනටත් එකක් එන හින්දා කීයක් එනවද? 29ක් එනවා. මම මේ එන විදිහ කියලා දුන්නේ. මෙතනටත් එකක් එන හින්දා සම්පූර්ණ 29ක් එනවා. හරි. පබළු 29යි නම් කියලා හොයාගත්තා. අපි කොහොමද මේක දැන් ගන්න? ඉතින් ඔහොම හදලාද? නෑ. අපිට කෙලින්ම ගන්න පුළුවන්. දැන් අපි සම්පූර්ණ මේකේ පරිමිතිය දැන් මේ දම් පාටින් මේ කරපු එකේ සම්පූර්ණ පරිමිතිය අපි හොයාගත්තා 176යි කියලා. එහෙනම් 176 අපි 5.5න් බෙදමු. තේරුණාද? 5.5න් බෙදුනහම කීයක් දෙන්නේ? 28ක් එනවා. 28ක් එනවා. හැබැයි මේ මැද්දේක හැම එකටම එන හින්දා ඕකට මොකද කරන්න වෙන්නේ? එකක් එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ පබළු සම්පූර්ණ 29ක් අමුණන්න වෙනවා. තේරුණාද? සම්පූර්ණ පබළු 29ක් අමුණන්න වෙනවා. හරිනේ? හදාගන්න එක හැමෝම. සෝරි මෙතන 170 සෝරි ඉන්න නේද? මෙතන දැන් හතර පාරක් එකතු වෙනව නේද? සෝරි වැරදිලා. මෙතන දැන් මේකයි හතර පාරක් වෙනවනේ. එතකොට 176 5.5න් බෙදුනහම එන්නේ පොඩ්ඩක් බෙදලා බලන්න කීයද එන්නේ කියලා. 32ක් වගේ එන්න ඕනේ. මොකද හතරක් තියෙන හින්දා. 32ක් දෙන්නේ. 32ක් එනවා. හරි. 32ක් එනවා. හරිද? මෙතන 32ක් එනවා උත්තරේට. 32ක් එනවා. හැබැයි මෙතන මේ එකම જાතියව හතරක් මේ වෙලානේ. හැබැයි මැද්දට හේකුත් වෙනවා. එහෙනම් තුනක් තමයි අඩු කරන්න. හරිනේ? 32කින් තුනක් අඩුනහම 29. හරි. ඒ කියන්නේ අර එකම දැන් මෙතන තියෙන එකම අර පවලුව තුන් පාරක් හතර පාරක් මේ වෙනවනේ. ඒතර හතර පාරක් මේ වෙන එකක් කොහොමද තියෙන්න ඕනේ. දැන් තුනක් අඩු කරන්න හරි. හරි. ඒක මේ හිතලා හදනවට වඩා අර විදිහට හදන එක ලේසි. මම මේ මෙහෙම යන් දෙමි. මේ අඳපු විදිහට මේ කරොත් ලේසි. මැද්දේක පොදුයි. ඊට පස්සේ මේ හතක් තියෙනවා. එහෙනම් මෙහෙත් කීයක් තියෙනවද 7යි. මෙහෙත් තියෙන්න ඕනේ 7ක්. මෙහෙත් තියෙන්න ඕනේ 7ක්. එතකොට 7යි 28යි මැද්දේකයි 29. හරිනේ? හදාගන්න හැමෝම. ඉවර නම් මට මැසේජ් එකක් දාන්න. ඊළඟට තියෙන අවසාන ගාන. කොහොමද වගේ ටයිමින්? හරියටම 10 වෙද්දි ඉවර කරන්න පුළුවන්. හරිනේ? නිදිමතයිද? මොනවාද අප්පා 10 වෙද්දි නිදිමත හැදෙනවද? හරි. 2015 ගානත් ඉවරයි.